මේ තියෙන්නේ ඔයාලා පාරේ දකිද්දි පිස්සු වැටෙන BMW i8. ජර්මනියේ BMW සමාගම මේ අනාගත ලෝකයේ වාහනයක් වගේ පේන i8 එක මුලින්ම රිලීස් කළේ 2018 අවුරුද්දේ. 2020 වෙනකම්ම මේකේ ප්‍රොඩක්ෂන් එක දිව්වා. මේ i8 එක කූපේ මොඩල් එකෙන් වගේම වහල අරගන්න පුළුවන් සුපිරි රෝඩ්ස්ටර් මොඩල් එකෙනුත් වෙළඳපොළට ආවා. මේකේ පිටිපස්සේ තියෙන්නේ මිනි කූපර් එකටත් එන 1.5 ලීටර් ටර්බෝ චාර්ජ්ඩ් ඉන්ලයින් 3 එන්ජින් එකක්. ගියර් බොක්ස් එක ගත්තොත් එන්ජින් එකට 6 ස්පීඩ් ඔටෝමැටික් එකකුත් ඉලෙක්ට්‍රික් මෝටර් එකට 2 ස්පීඩ් ඔටෝමැටික් එකකුත් සෙට් කරලා තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා වැඩ කරන්නේ all wheel drive AWD සිස්ටම් එකකට. මේ හයිබ්‍රිඩ් පවර් එක නිසා මුළු වාහනයම අශ්වබල 357ක හෝස් පවර් උපරිම පවර් එකක් ජෙනරේට් කරනවා. බිඳුවේ ඉඳන් 100 කිලෝමීටර් වේගයට යන්නේ තත්පර 4.2යි. උපරිම වේගය 250 කිලෝමීටර් වෙනකන් ලොක් කරලා තියෙනවා. සුපර් කාර් එකක් වුණාට මේක හයිබ්‍රිඩ් නිසා ලීටරයට කිලෝමීටර් 15-20ත් අතර සුපිරි ඉන්ධන පිරිමැස්මක් තියෙනවා. දැනට ලංකාවේ මාකට් එකේ මේකේ කන්ඩිෂන් සහ නිෂ්පාදිත අවුරුද්ද අනුව මිල කෝටි 2.5 ඉඳන් කෝටි 5 වෙනකන් වෙනස් වෙනවා. i8 එකට පිස්සු වැටිලා ඉන්න ඔයාගේ යාළුවාට මේක ෂෙයා කරන්න. Safe riding.